තුලා ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 30 වනදා එනම් අඟහරුවාදා දිනය මධ්‍යස්ථ ස්වභාවයක් ගන්නා නමුත් ඉතා ක්‍රියාශීලී දිනයක් ලෙස හැඳින්විය යුතුයි. ඔබගේ කතාබහ, ගමන් බිමන්, සංනිවේදන කටයුතු, සහෝදරයන් හෝ අසල්වැසි සම්බන්ධතා හරහා ඉතා වැදගත් සිදුවීම් ඇතිවන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදෑසන 10:46ට පෙර තීරණ ගැනීමේදී ඔබගේ හදිසි බව සහ ඉක්මන්කම පාලනය කරගත යුතු වනවා. ඔබගේ වචන තරමක් දැඩි විය හැකි නිසා රාජකාරී ස්ථානයේ හෝ පවුලේ අය සමග කතා කිරීමේදී යහපත් වචන භාවිතා කිරීමට ඔබ සැලකිලිමත් විය යුතු වනවා. උදෑසන 10:46 සිට සවස 5:28 දක්වා වන කාලය සමස්තයක් ලෙස ලිපිලේඛන කටයුතු, ඉගෙනීමේ කටයුතු, කෙටි ගමන් බිමන්, සාකච්ඡාවන්, දුරකථන ඇමතුම් සහ ඔබගේ පුද්ගලික වැඩ කටයුතු සැලසුම් කර ගැනීමට වඩා යහපත් කාලයක් වනවා. නමුත් පැරණි වැරදි, අමතක වූ වැඩ හෝ වැරදි අවබෝධයන් නැවත මතුවීමට ඉඩකඩ පවතිනවා. සවස 5:28න් පසුව ඔබගේ මනස සංසුන් වී ඔබගේ පුද්ගලික සම්බන්ධතාවයන්, නිවසේ වාතාවරණය සහ ආදරණීයයන් සමග යහපත් කතාබහ වැඩිවීම සිදුවනු ඇති. කුඩා සතුටක්, යහපත් පණිවිඩයක් හෝ කලින් බලාපොරොත්තු වූ පිළිතුරක් ඔබට ලැබෙන කාලයක් වනවා. මෙම දිනේ සවස 3:22 සිට 4:56 දක්වා වන කාලය රාහු කාලයේ යෙදී ඇති බැවින් එම කාලය තුල නව වැඩ කටයුතු ආරම්භ කිරීම, මූල්‍ය ගනුදෙනු, වැදගත් අත්සන්, වාද විවාද කටයුතු සහ අවදානම් සහගත ගමන් බිමන් හැකිතරම් වළක්වා ගැනීමට ඔබ කටයුතු කළ යුතු වනවා. මෙම දිනේ ඔබට වඩාත් යහපත උදා කරන කාලයන් ලෙස අලුයම 4:27 සිට උදෑසන 5:13 දක්වා වන කාලය ආධ්‍යාත්මික කටයුතු, භාවනානුයෝගී කටයුතු, යහපත් ප්‍රාර්ථනාවන් සහ ඔබගේ දවස සැලසුම් කර ගැනීමට වඩාත් යහපත් වනවා. උදෑසන 11:49 සිට දහවල් 12:39 දක්වා වන කාලය වැදගත් සාකච්ඡාවන් සහ සංවාදයන්ට ඉතා සුදුසු වනවා. සවස 2:20 සිට 3:10 දක්වා වන කාලය තුලදී ඔබගේ දිනේ ඉතිරි වැඩ කටයුතු සම්පූර්ණ කර ගැනීමට සුදුසු කාලයක් වනවා. සමස්තයක් ලෙස මෙම දිනේ ඔබට ජයග්‍රහණය ලබා ගැනීමට නම් ඉවසීම, පැහැදිලි කතාබහ සහ කුඩා වැඩ කටයුතු වඩා හොඳින් සහ යහපත් ලෙස අවසන් කිරීමට ඔබ වග බලාගත යුතු අතර අනවශ්‍ය වාද විවාද, ඉක්මන් පිළිතුරු සහ අධික විශ්වාසයෙන් ගන්නා තීරණ පාලනය කර ගැනීමට ඔබ කටයුතු කළ යුතු වනවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.